ඔයාට වගේ වැඩ කරගෙන යද්දී ප්‍රශ්නයක් ඇවිල්ලා නැද්ද? මගේ වෙලාව මට හරියට කළමනාකරණය කරගන්න බෑ. සමහර වැඩ කොයිතරම් වෙලාවක් කරත් ඒකේ කිසිම ඉෆෙක්ටිව් දෙයක් කළා නැහැ. ඒ වගේ හිතෙච්ච තැන් ඔයාට පාඩම් කරගෙන යද්දී, ඔයාගේ එක්සාම් කරද්දී ඔයාට ඕන තරම් ඇවිල්ලා ඇති. මොකක්ද මේකට හේතුව? ඒකට හේතුව තමයි ඔයාගේ වෙලාව හරියට කළමනාකරණය කරගෙන නැහැ. ඉතින් මොකද්ද මේකට කරන්නේ? ඔයාට ප්‍රශ්නයක් තියෙනවා ඇතිනේ. අන්නේ ප්‍රශ්නෙට උත්තරයක් අරගෙන තමයි අද මං ආවේ. ඒකට හොඳම උත්තරය තමයි පොමඩෝරෝ ටෙක්නික් එක කියලා කියන්නේ. ඉතින් මොකක්ද මේ පොමඩෝරෝ ටෙක්නික් එක කියන්නේ? පොමඩෝරෝ ටෙක්නික් එක කියලා කියන්නේ ඔයාගේ ස්ටඩි ටයිම් එක පොඩි පොඩි කෑලි වලට කඩලා ෂෝට් ෆෝකස් ස්ටඩි සෙෂන් විදිහට ඔයාගේ පාඩම් වැඩ ටික කරන එක. ඇත්තටම මේකෙදි මොකද්ද වෙන්නේ කියලා ඔයා කල්පනා කරනවා ඇතිනේ. දැන් හිතන්න ඔයා පාඩම් කරන මේකට ගිහිල්ලා එක දිගට පොත් ටික දිග අරගෙන පාඩම් කරගෙන ගියාට ටිකක් වෙලා යද්දි ඔයාට ඒක කම්මැලි හිතෙනවා. කිසිම තේරුමක් නැති වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි අපි පොමඩෝරෝ ටෙක්නික් එකේ වැදගත්කම අඳුර ගන්න ඕනේ. මේක කරන්නේ කොහොමද කියලා අහුවොත් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම. ඔයා ගන්න පැය භාගයක කාලයක්. පැය භාගය ඇතුලේ විනාඩි 25ක කාලයක් ඔයා වෙන දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව, ෆෝන් පාවිච්චි කරන්නේ නැතුව, ඔයාගේ අධ්‍යාපන කටයුතු විතරක්ම හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක පුංචි බ්‍රේක් එකක් ගන්න ඕනේ. හැබැයි බ්‍රේක් එකක් ගන්නවා කියන්නේ ෆෝන් එක අරගෙන ෆෝන් එක ඔබන එකවත්, එහෙම නැත්නම් ටීවී එක දාගෙන ෆිල්ම් එකක් බලන එකවත් නෙවෙයි. ඒ වෙලාවට ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙන දේවල් කරන්නේ නැතුව ඔයාගේ මෙන්ටලිටි එක රිලැක්ස් කරගන්න පුළුවන් දෙයක් කරන්න ඕනේ. මොනවද මෙන්ටලිටි එක රිලැක්ස් කරගන්නවට කරන්න පුළුවන් වෙන්නේ? ඔයාට පුළුවන් ඔයා ගෙදරට ගිහිල්ලා ඔයාලා ගෙදර ඉන්න අම්මත් එක්ක චුට්ටක් කතා බහ කරලා බලන්න. මොකද ඔයා කාමරේ හිර වෙලා පාඩම් කරගෙන හිටියේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් එළියට ගිහිල්ලා පොඩ්ඩක් කුරුල්ලෝ කෑ ගහන සද්දයක් අහලා ඒකෙන් ඔයාට පොඩි නිදහසක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට විනාඩි 25ක වැඩ කරනවා, විනාඩි 5ක බ්‍රේක් එකක් ගන්නවා. ඒ විදිහට ඔයාට 4 වතාවක් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා විනාඩි 15ක එහෙම නැත්නම් විනාඩි 30ක ටිකක් දිග බ්‍රේක් එකක් ගන්න ඕනේ. අන්න ඒකට තමයි පොමඩෝරෝ ටෙක්නික් එකක් කියලා කියන්නේ. මේ විදිහට වැඩ කරන එකෙන් ඔයාට මොකද්ද වෙන්නේ? අන්න එතනදී ඔයාට වැදගත් වෙන දෙයක් තමයි ඔයාගේ මනස ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ වෙන දේවල් වලට. ඒ වගේම අර ස්ටඩි කරන්න ඔයාට පටන් ගත්තේ තියෙන එනර්ජි එක අවසාන වෙනකන් ඔයාට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔයා කරන වැඩේ හරියම ඉෆෙක්ටිව් විදිහට ඔයාට කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් ඔයාට හිතේ පොමඩෝරෝ ටෙක්නික් එක මට හැම වෙලේම යූස් කරන්න බෑ. මම කන්ට්‍රෝල් කරගන්න මට බෑ කියලා. ඒකටත් මං ගාව උත්තරයක් තියෙනවා. මොකක්ද උත්තරේ? ඔයාට පුළුවන් පොමඩෝරෝ ටෙක්නික් එක වෙනුවෙන්ම තියෙන ඇප් එකක් ඔයාගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න. හැබැයි දැන් ඇප් එකක් දාගත්තා කියලා ඔයා ෆෝන් එක හැම වෙලේම අරගෙන ඒක ඔබන්න තියාගන්න එපා. එතකොට ඔයා කරන වැඩෙන් තේරුමක් නැති වෙනවනේ. හැබැයි ඔයාව පාලනය කරන්න ඔයාට මේ ඇප් එක යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ එතනදී ඔයාගේ ෆෝන් එකට ෆෝකස් ටු ඩු ඇප් එකක් දාගෙන, එහෙම නැත්නම් පොමඩෝරෝ ටෙක්නික් එකේ ඇප් එකක් දාගෙන ඔයාට ඒ කාලේ හරියට වෙන් කරගෙන එලාම් එකක් වදින විදිහට ඔයාව කන්ට්‍රෝල් කරගන්න ඔයාට හදා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඕන වෙන ලින්ක් එකත් මම ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතකොට ඔයාට ඒක අරගෙන පොමඩෝරෝ ටෙක්නික් එක පාවිච්චි කරලා ඔයාගේ කාලය කළමනාකරණය කරගෙන ඔයාගේ ඉස්සරහට තියෙන වැඩ කටයුතු ටික හරියටම කරගන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම ඉස්සරහට ඔයාට කාල කළමනාකරණය ගැන ගැටලු වෙන එකක් නැහැ. ඒ නිසා තමයි අපි ඔයාලට කියන්නේ ඩෙව්ස් කෝන එක එකතු වෙලා ඉන්න කියලා. මොකද තවත් ඔයාගේ අධ්‍යාපන කටයුතු වලට වැදගත් වෙන ගොඩක් දේවල් ඉදිරියේදී කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා.